අයිබෝවන් ඉතින් ඔගොල්ලෝ දන්නවා මේ Money in the Bank 2025 2025 එක පැවැත්වුණා ඊයේ පාන්දර 4:00ට ලංකාව වෙලාවෙන්. ඉතින් මොකද වුනේ? මගේ ප්‍රෙඩික්ෂන් නම් ඔක්කොම වැරදුනා. මේ ඇත්තටම කිව්වොත් මේ TKO The Rock Triple H ඊරා කියන්නේ ගොඩක් ඉතින් අර ප්‍රෙඩික්ට් කරන්න අමාරු ඊරා එකක්. ගොඩක් ප්‍රෙඩික්ෂන්ස් වරදිනවා. මගේ හැම එකම වගේ වැරදුනා මගේ ප්‍රෙඩික්ෂන්. ඒ වගේම සමහර අය කියලා තිබ්බා රෝමන් රේන්ස් රිටර්න් වෙයි කියලා, ඒකුණෙත් නෑ. ඉතින් අපි හිතා ගන්න බැරි රිටර්න්ස් උත් වුණා. R-Truth රිටර්න් වුණා. ඉතින් කවුරුත් හිතුවේ නෑ R-Truth රිටර්න් වෙයි කියලා. මොකද එයාව රිලීස් කරලානේ තිබ්බේ. මම හිතන්නේ මිනිස්සු කියන්නේ ෆෑන්ස්ලා මේ ඒගොල්ලෝ හිතන්නේ නැතුව මෙච්චර ෆෑන් රියැක්ෂන් එකක්, ඒ කියන්නේ මෙච්චර ෆෑන් බේස් එකක් R-Truth තියේ කියලා හිතන්නවත් නැතුව ඇති TKO එකකින්, ඒ වගේම Triple H. ඉතින් R-Truth රිටර්න් වුණා. හිතුවේවත් නෑ. ඉතින් අත්‍තරම මේක හොඳ ඊරා එකක් මම කියන්න ඕනේ කලින් තිබ්බ ඊරා එකට වඩා. ඒ කියන්නේ මික් මැක්ගේ අන්තිම මික් මැක් හොන් පවුලේ අන්තිම කාලේ ඊරා එක චුට්ටක් ගිය කාලේ එච්චර හොඳ වුණේ නෑ. ගොඩක් එහෙම ඉතින් ගොඩක් PL's predictable වුණා. ඉතින් ගොඩක් PL's boring වුණා. ඉතින් TKO එක ගත්තට පස්සේ Triple H Rock මේක ගත්තට පස්සේ ඉතින් මේ ඊරා එක ගොඩක් ඉන්ට්‍රස්ටිං වුණා. ඉතින් මගේ විතරක් නෙවෙයි කලින් PL's වල මේ ගොඩක් ප්‍රෙඩික්ට් කරපු අයගෙත් මේ ගොඩක් ඒවා මේ වැරදිලා තිබුණා. ඉතින් එහෙම තමයි ප්‍රෙඩික්ෂන් කියන්නේ. ඉතින් අපි හරියට කියන්න බෑනේ. අපි හිතන දේ ඒක. ඉතින් මම රිවිව් එකක් දෙන්නම් මේ PLE එකේ. මම මැචස් එකින් එක මම රිවිව් එකක් දෙන්නම්. පළවෙනි මැච් එක Women's Money in the Bank ladder match එක. ඉතින් ඒකේ දින්නේ නයෝමි. මම ප්‍රෙඩික්ට් කරේ රොක්සෑන් දිනයි කියලා. මොකද මම ඒක ප්‍රෙඩික්ට් කරේ ගොඩක් විට අර ස්ටෝරි ලයින් එක, අර ජජ්මන්ට් ඩේ ලිව් මෝගන් අර ඒ කන්ට්‍රොවර්ෂල් ස්ටෝරි ලයින් එක බිල්ඩ් වෙයි කියලා. ඉතින් නයෝමි මේක දින්නා. හැබැයි ඉතින් මෙහෙමයි, මම පෞද්ගලිකව මම හිතනවා සමහර අයත් කමෙන්ට් කරලා තිබ්බා මේ නයෝමිගේ කෑෂ් ඉන් එක නම් සක්සස්ෆුල් කෑෂ් ඉන් එකක් වෙන්නේ නැති වෙයි කියලා බොහෝ දුරට. සමහරට මේක පළවෙනි විමන්ස් ලගේ කියන්නේ විමන් මිස් මනි ඉන් ද බෑන්ක්ගේ පළවෙනි මිස් මනි ඉන් ද බෑන්ක්ගේ පළවෙනි කෑෂ් ඉන් ෆේල් එක වෙන්න පුළුවන් කියලා සමහරව කමෙන්ට් කරලා තිබ්බා. මමත් හිතන්නේ බොහෝ විට ඒක වෙයි. මොකද තාම ජේඩ් කාගිල් එක්කත් ෆියුඩ් එක තියෙනවා. ගොඩක් විට බියන්කා බ්ලෙයාර් එක්කත් ෆියුඩ් එකක් බිල්ඩ් වෙයි. මම හිතන්නේ ටිෆනි ඔය ඉන්න විමන්ස් චැම්පියන්ස්ලා එක්ක මම හිතන්නේ මම කියන්නේ මෙච්චර ගැලපෙන කෙනෙක් නෙවෙයි. ඉතින් මන්න ෂුවර් එකක් නෑ පෞද්ගලිකව නයෝමිගේ කෑෂ් ඉන් එක. අර ඊළඟට කතා කරමු විමන්ස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් ටයිටල් මැච් එක. ඉතින් මම ප්‍රෙඩික්ට් කරේ මේක ලයිරා දිනයි කියලා. ඉතින් ලයිරා දින්නේ නෑ. මේක දින්නේ බෙකි ලින්ච්. හැතරම මට හිතා ගන්න බෑ ඊළඟට කොහොම වෙයිද කියලා ස්ටෝරි ලයින් එක. ඉතින් බෙකි ලින්ච් දින්න කියන එක ඉතින් මට හිතා ගන්න බෑ. රියැක්ෂන් එක මට ඒක රියැක්ට් කරන්න තේරෙන්නේ නෑ. කොහොමද කියලා, ඒක හොඳයිද නැද්ද කියලා බොහෝ විට මට තේරෙන විදිය මේ තව ලයිරාව පුෂ් කරන්න, කියන්නේ මේ ස්ටෝරි ලයින් එක තව ඉන්ට්‍රස්ටිං කරන්න බොහෝ විට බෙකි ලින්ච්ට මේක දුන්නද කියලා මට හිතා ගන්න බෑ. ඉතින් ඒ ගැන මට ලොකු අයිඩියා ගන්න නැහැ. හැබැයි හොඳ මැච් එකක්. ෆිසිකලි දෙන්නම හොඳ පර්ෆෝම් කරා. හොඳ බ්‍රූටල් ෆයිට් එකක් තිබ්බා හිතුවට වඩා. ඉතින් හොඳ මැච් එකක්. රිසල්ට් එක මට ඒක හිතා ගන්න බෑ තාම. අනිත් එක තමයි ඉන්ටර්කොන්ටිනෙන්ටල් චැම්පියන්ෂිප් මැච් එක. මං කියන්න මේ PLE එකේ අන්ඩර්රේටඩ් මැච් එක. අන්ඩර්රේටඩ්. ඒ දන්නවද මං කියන්නේ? ඉතින් මේක ඇත්තටම හොඳ ඔපර්චුනිටි එකක් ඩොමිනික් මිස්ටීරියෝ කෙනෙක්ට, අප්කමින් ස්ටාර් කෙනෙක් විදිහට. ඒ වගේම ඔක්ටගන් JR කියන්නේත් ට්‍රිපල් A එකේ හොඳම රෙස්ලර් කෙනෙක්, හොඳම ලූචා ලිබ්‍රා කෙනෙක්. ඉතින් මට හිතන විදිහට මේ මැච් එක මීට වඩා ප්‍රොමෝට් කරන්න තිබ්බ මේ මැච් එක. ඒ කියන්නේ සෑහෙන මේ මැච් එකට හොඳ තැනක් දෙන්න තිබ්බා.
අර ඉක්මනට තමයි මේ ෆියුඩ් එක හැදුනේ. මේක තව ටික කාලයක් කර කාලයක් ෆියුඩ් එකක් හැදිලා මේ දෙක ඒ කියන්නේ තව චුට්ටක් ට්‍රිපල් A එකේ තව සෙග්මන්ට් ටිකක් ගිහිල්ලා එහෙම වුණා නම් මේක හොඳම ෆියුඩ් එකක්. ඩොමිනික්ටත් හොඳම ඔපචුනිටි එකක් ඒ වගේ කියන්නේ ඔක්ටගන් GR වගේ කෙනෙක් එක්ක ෆයිට් කරන එක ෆියුඩ් එකක් බිල්ඩ් අප් කරන එක මැච් එකක් තියෙන එක ඇත්තටම මම හිතන්නේ මේක මීට වඩා මේ මැච් එකට තැනක් දෙන්න තිබ්බා. ෆිසිකලි දෙන්නගේම පර්ෆෝමන්ස් සුපිරි මේ මැච් එකේ. ඉතින් මේක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඩොමිනික් මිස්ටීරියෝ මේක රිටේන් කරගත්තොත් මේක ප්‍රශ්නයක් නැහැ. ඉතින් රිසල්ට් එකත් හොඳයි මැච් එකත් හොඳයි. ෆියුඩ් එක තව ටිකක් බිල්ඩ් අප් වෙන්න තිබ්බනම් හොඳ මේ ෆියුඩ් එකක් හොඳ රයිවල් එකක්. ඉතින් මේ මැච් එක ගැන මට ඒක තමයි කියන්න තියෙන්නේ. ඊළඟට මම කතා කරන්නේ මෙන්ස් මන් ඉන් ද බැංක් මැච් එක. මේකත් ඉතින් හිතුවට වඩා ඇත්තටම හොඳ විදිහට බුක් වෙලා තිබුණා. හැමෝම වගේ මැච් එකේ හිටපු හැමෝම වගේ හොඳට පර්ෆෝම් කරා. ඉතින් ඒ වගේම හොඳ ඉන්ටරැක්ෂන් එකක් බ්‍රොන්සන් රීඩ්ගේ ජේකබ් ෆටෝගේ ඒ වගේම බ්‍රොන් බ්‍රේකර්ගේ බ්‍රොන්සන් රීඩ්ගේ ඉන්ටරැක්ෂන් එක ඉතින් සුපිරියටම බිල්ඩ් අප් වුණා. ඒ වගේම ජේකබ් ෆටෝගේ බිට්‍රේල් එකත් වුණා ඔෆිෂියලි. ඉතින් මේ මැච් එකේ වින ඉතින් මම නම් ප්‍රෙඩික්ට් කරේ සෝලෝ සෙකෝවා දිනයි කියලා. සෙත් රෝලින්ස් කොහෙත්ම දිනන්න නැති වෙයි කියලා මම ප්‍රෙඩික්ට් කරේ. අන්තිමට හිතුවේ නැති විදිහට සෙත් රෝලින්ස් දින්නා. ඉතින් සමහර අය කියන්නේ මේකත් කෑෂින් ෆේලිය එකක් වෙයි කියලා. මම නම් හිතන්නේ මේක කෑෂින් ෆේලිය එකක් වෙයි කියලා. හැබැයි ගොඩක් විට පළවෙනි කෑෂින් එක කරන්න යද්දි සමහරට දැන් මන්ඩේ නයිට් රෝ එකේ ජේවුසෝගේ ගුන්තගේ මැච් එකක් යනවනේ. මං හිතන්නේ ඒ වෙලාවේ කෑෂින් කරන්න යද්දි සෙත් රෝලින්ස් කෑෂින් කරන්න යද්දි බොහෝ විට ඒ වෙලාවේ රෝමන් රේන්ස් රිටර්න් වෙන්න ඉඩ තියෙනවා. රිටර්න් වෙලා ඒ කෑෂින් එක කරන්න දෙන්නේ නැති වෙයි. හැබැයි මං හිතන්නේ ෆේල් කරන්න දෙයි කියලා. මොකද සාමාන්‍යයෙන් දෙපාරක් විතර දින්න අය මේ කෑෂින් ෆේල් වෙලා නැහැ ඉතිහාසයේ. දැන් ඒජ් එහෙමත් දෙපාරක් දිනලා තියෙනවා. ඒ කියන්නේ එකපාරක් මැනින්ද මැච් ලැඩ මැච් එක දිනලා ඊට පස්සේ මිස්ටර් කෙනඩි එක්ක වන් ඔන් වන් මැච් එකක් තිබිලා මම මතකයි ලැඩ මැච් එකක් ඒකදී ඒජ් දින්නා. ඉතින් දෙපාරම සක්සස්ෆුල් කෑෂින් එකක් වුණා. ඒ වගේම CM පංක් දෙපාරක් දින්නා මිස්ටර් මනි ඉන් ද බැංක් එක. ඒ වගේම ඒ දෙපාරම කෑෂින් එක සක්සස්ෆුල් වුණා. ඒ වගේම ද මිස් සුත් දෙපාරක් විතර දෙපාරක් දින්නා මිස්ටර් මනි ඉන් ද බැංක් එක. පළවෙනි පාර රැන්ඩි ඕර්ටන්ට කෑෂින් කරා 2010 දී. ඒ වගේම ඊට පස්සේ මේක කෑෂින් කරා ඩ්‍රූ මැකන්ටයර්ට. ඉතින් දෙපාරම ද මිස් සක්සස්ෆුල් වුණා. ඉතින් මම හිතන්නේ සෙත් රෝලින්ස්ගේ කෑෂින් එක ෆේල් වෙයි කියලා. මොකද ඒක කරත් ඉතින් අපරාධෙම සෙත් රෝලින්ස්ගේ කෑෂින් එක ෆේල් වෙනකොට ඉතින් බොහෝ විට මේක කවදා හරි දවසක ජේයුසෝගෙන් මේක කෑෂින් වෙයි. ජේයුසටම කෑෂින් කරයි. බොහෝ විට සමස්ලෑම් එකේ වෙන්නත් පුළුවන්. ඒක හරියටම කියන්න දන්නේ නැහැ. හැබැයි බොහෝ විට රෝමන් එක්ක තියෙන ෆියුඩ් එක කන්ටිනියු වෙයි. ඉතින් ඒක ගොඩක් විට රෝමන් දිනයි. හැබැයි ඉතින් මේක කෑෂින් එකට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. ඉතින් බලමු. ඉතින් ඒක මැච් එක ගැන කතා කරොත් සුපිරිමි ෆිසිකල් මැච් එකක්. ඉතින් මේ මැච් එකත් හොඳයි. හැමෝම වගේ හොඳට පර්ෆෝම් කරා. මට ඒක තමයි මනි ඉන් ද බැංක් මැච් එක ගැන කියන්න තියෙන්නේ. හරි ඊළඟට මේන් ඉවෙන්ට් එක ටැග් ටීම් එක කෝඩි රෝඩ්ස් and Jey Uso against John Cena Logan Paul. මේකත් ඇත්තටම හොඳ මැච් එකක්. ඉතින් මේ මැච් එක සුපිරි වෙන්න මං හොඳම මේ සුපිරි වෙන්න ලොකුම හේතුව තමයි ලෝගන් පෝල්ගේ පර්ෆෝමන්ස් එක. දැන් මම ජෝන් සීනා කෝඩි රෝඩ්ස් ජේ උසෝ තරම්වත් මම ලෝගන් පෝල්ගේ ෆෑන් කෙනෙක් නෙවෙයි. හැබැයි මම කියන්න ඕනි මේ තුන් දෙනාටම වඩා මේ මැච් එකේ හොඳටම පර්ෆෝම් කරේ ලෝගන් පෝල්. ඒ දන්නවද හේතුව? මොකද දැන් ඔතන ලෝගන් පෝල් තමයි එතන ඉන්න බාලම කෙනා. යංගස්ම සුපර්ස්ටාර් තමයි ලෝගන් පෝල්. ඉතින් ෆිසිකලි
අනික් කට්ටියට වඩා තාම ඉතින් අර ඇගේ අර ෆිසිකලි ෆිට්නස් එක සෑහෙන්ට තියෙනවා. ඉතින් ඒ අතින් ගත්තත් ඉතින් ලෝගන් පෝල් ඉස්සරහින් ඉන්නවා. ඉතින් ලෝගන් පෝල් හොඳ පර්ෆෝමර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මම උනත් දැක්ක ඔය පාර්ට් ටයිම් ඔය සෙලිබ්‍රිටි කට්ටිය ආවනේ මීට කලින් WWE එකේ ඔය MMA ෆයිටර්ස්ලා පවා ආවා. ඉතින් ඒ හැමෝම එක්ක ගත්තොත් හොඳම කෙනෙක් තමයි ලෝගන් පෝල්. ඉතින් හොඳම කෙනා ලෝගන් පෝල්. ඉතින් හොඳම සුපිරියටම පර්ෆෝමන්ස් එකක් දුන්නා. ඉතින් ඒ වගේම තමයි ආර්ටෘත්ගේ සර්ප්‍රයිසිං රිටර්න් එකත් වුණා මේ මැච් එකේදී. ඇත්තරම හිතා ගන්න බෑ. ඉතින් මම හිතන දේ මේ මැච් එකකින් පස්සේ කෝඩි එක පාටම ජෝන්සිනට චැලෙන්ජ් කරන්න නැති වෙයි. බොහෝ විට ටයිටල් ඔපචුනිටි එක ආර්තෘට් තරෙයි WWE චැම්පියන්ෂිප් මැච් එකක්. ඒක අනිත් එක ආර්තෘට් ඩිසර්ව්. ඒ දන්න හොඳ ෆෑන් බේස් එකක් තියෙනවා ආර්තෘට්ට. ඉතින් ඉදිරියේ එහෙම වෙයි. මේ මැච් එක කතා කරොත් සුපිරි මැච් එකක්. හොඳට බිල්ඩ් අප් වුණා. ඉතින් මේ මැච් එකට හොඳම කියන්නේ බිල්ඩ් අප් වෙන්න හොඳම මේක තමයි මම දකින විදිහට දිනපු දිනටත් වඩා ලෝගන් පෝල්ගේ අර සුපිරිම පර්ෆෝමන්ස් එකක්. ඉතින් මේ තමයි මගේ රිවිව් එක මේ PLE එකේ. ඉතින් ආයෙ පාරක් හම්බෙමු. මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් බටන් එකත් ක්ලික් කරන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලොන්ට අප්ඩේට් එකක් ලැබෙනවා. එහෙනම් අප්ඩේට් එකක් නොටිෆිකේෂන් එකක් ලැබෙනවා. ඒකින්ද බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවා. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.